පවුලේ වගකීම් එකම දරුවෙක් මත පටවන්නේ ඇයි? සාමාන්‍යයෙන් ඕනම පවුල් ජීවිතයක් ඇතුලේ අපි අපේ දෙමාපියන්ව ආදරයෙන් කරුණාවෙන් බලා ගන්න ඕන. ඒ වගේම අපි අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය අවශ්‍යතාවලදී උදව් කරන්නත් ඕන. හැබැයි ගොඩක් පවුල් ජීවිත ඇතුලේ අපි අත්දකින කතාවක් තමයි එකම දරුවෙක් තමයි තමන්ගේ පවුල් ජීවිතය ඇතුලේ මේ බර අරගෙන යන්නේ. ගොඩක් වෙලාවට මේක පවුලේ වැඩිමහල් දරුවා මත පැටවෙනවා. අම්මගෙන් තාත්තගෙන් පස්සේ ගෙදර බර ගන්න ඉන්නේ වැඩිමහල් දරුවා කියන හැඟීම දෙමාපියන් විසින්ම ඒ දරුවාගේ මනස රෝපණය කරනවා. එතනදී ඒ දරුවා හැසිරෙන්නේ තමන්ගේ ළමා කාලයේදී ළමයෙක් වගේ නෙමෙයි, වැඩිහිටියෙක් වගේ. ඒ දරුවන්ට එතකොට ඇතිවන හැඟීම තමයි මම වැඩිහිටියෙක්. මම දරුවෙක් නෙවෙයි. මමගේ නංගි මල්ලි බලා ගන්න ඕනේ. ඒ රෙස්පොන්සිබිලිටි එක මට තියෙනවා කියන එක. ඒක දරුවා පොඩි කාලේ කරනකොට දෙමාපියන්ට තේරෙන්නේ නැහැ. දෙමාපියන් වයසට යන කාලය පුරාම දෙමාපියන් වැඩිමහල් දරුවා මත අනෙක් දරුවන්ගේ බර පටවනවා. නංගිගේ විවාහය, මල්ලිගේ විවාහය මේ හැමදේම අර වැඩිමහල් දරුවා කරන්නේ. නමුත් වැඩිමහල් දරුවාගේ අනාගතය ගැන ඒ දෙමාපියෝ හිතන්නේ නැහැ. සමහර අවස්ථාවල මේක යනවා පවුලේ බාලයට. එතෙන්ද කියනවා මහගෙදර ලිව්වේ ඔයාට. ඒ හින්දා ඔයා අපි හැමෝම බලා ගන්න ඕන. සමහර වෙලාවට අක්කගේ පවුලේ අය, නංගිගේ පවුලේ අය මේ හැම කෙනෙක්ම ඇවිල්ලා මහගෙදර පදිංචි වෙනවා. මහගෙදර ලියූ දරුවා විසින් මේ සමස්තය බලා ගන්න ඕනි කියන එක දෙමාපියන් විසින් ඒ දරුවා මත පටවනවා. සමහර වෙලාවට එක් දරුවෙක් ඉන්නවා නම් වත්කම් වලින් ටිකක් විතර හොඳට තියෙන අන්න ඒ දරුවා මත දෙමාපියන් විසින් මේ බර පටවනවා. පුතේ මල්ලි අලුතෙන් වාහනයක් ගන්නවලු, පුළුවන් උදව්වක් කරන්න. පුතේ අක්කගේ ලොකු ළමයා ඉස්කෝලේට දාගන්න ඕනි, උදව්වක් කරන්න වගේ දේවල් සමහර දෙමාපියන් විසින් කිසිදු සෙවිල්ලකින් තොරව අර දරුවා මත කියන. විශේෂයෙන්ම දරුවෙක් ලංකාවෙන් පිට ජීවත් වෙනවා නම් මේ තත්ත්වය තවත් දරුණුයි. අනිවාර්යෙන් දෙමාපියන් කතා කර කර ඒ දරුවගෙන් Tamanට මුදල් ලබා ගන්නවා හා සමානව දරුවා අනිවාර්යෙන් දෙමාපියන්ට යුතුයකම් කරන්න ඕනි කියලා දරුවන්ගේ යුතුයකමක් සමගකීමක්. නමුත් අනිත් දරුවන්ගේ දේවලුත් කරන්න කියලා බල කරනවා. සමහරට ඒ දරුවා තමන්ගේ ජීවිතේ හදාගන්න, තමන්ගේ අනාගතය හදාගන්න රට රස්සාවක මහන්සි වෙනවා වෙන්න පුළුවන්. රට රැකියා කියන දේවල් අපි දකින තරම් සුන්දර නැහැ. නමුත් පුතේ ඔයා කෑවද? අද ඔයා මොකද කරේ? ඔයා හොඳින්ද කියලා අහනවට වඩා සමහර දෙමාපියන් කතා කරන්නේ මේ දරුවන්ට පවුලේ අවශ්‍යතා කියාගෙන. ඉතින් ඒක සාධාරණයිද? මේ වගේ හැඟීමක් දරුවන්ට ලබා දෙන දෙමාපියන් ආදරය දෙනවා. වර්ධකාරී හැඟීමක් ඇති කරනවා. කොහොමද මේ හැඟීම ඇති කරන්නේ? අපිට ඉන්නේ ඔයා විතරයි. ඔයා තමයි මේ පවුල බලා ගන්න ඕනේ. ඔයාට මේ ටිකවත් කරන්න බැරිද? ඔයා ඔහේ හොඳින් ඉන්නවා. අක්කාරේ දුක් විඳිනවා. නංගි පව් අපිට ලැජ්ජ වෙන්න බෑ පුතේ. අපි මේ දේවල් එයා වෙනුවෙන් කරන්න ඕනේ. කොතනක හරි ඔබ හිතුවද ඔබ මේ දේ කියන්නේ ඔබේම තව දරුවෙක්ට කියන එක? ඔයා මේ හැමදේම කියන අම්මෙක් තාත්තෙක් නම් ඔයා මේ හැමදේම කියන්නේ ඔයාගේ කුසින් බිහි වූ තවත් දරුවෙක්ට. ඒ දරුවන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබ කොතනක හරි අහනවද පුතේ ඔයාට පුළුවන්ද කියලා? එහෙම අහන්නේ නැහැ. කෙලින්ම අවශ්‍ය කාරණාව කියනවා විතරයි. සහ ඒ දරුවා කරන්න පුළුවන් කියලා කියන හැම වෙලාවකම ඔබ හිතනවා හරි එයාට සල්ලි තියෙනවා. එයාට කරන්න පුළුවන් කියලා. නොදැනුවත්වම මූල්‍ය අතින් ශක්තිමත් දරුවාගේ මුදල් දෙමාපියන් විසින් සමහර අවස්ථාවලදී අනිත් දරුවන් අත බෙදා දෙනවා කිසිදු හෙවිල්ලකින් තොරව. ඒක සාධාරණ නැහැ. අනිත් කාරණාව තමයි මේ හැඟීම මේ දරුවාගේ හිතේ රෝපණය වෙනකොට එයාට වර්ධකාරී හැඟීමක් ඇති වෙනවා. මම මේ දේවල් කරන්න ඕනේ. මම මගේ අම්මා නංගි මගේ පවුල බලා ගන්න ඕනේ. ඒක මගේ යුතුයකමක් වගකීමක්. එහෙම අවස්ථාවලදී දරුවන්ට තමන්ගේ පවුල් ජීවිතේ නැත්තම් තමන්ගේ ජීවිතේ හදාගන්න ටිකක් අමාරු වෙනවා. සමහර විට ඔහු විවාහක වෙන්න පුළුවන්. ඇය විවාහක වෙන්න පුළුවන්. නමුත් ඇයගේ ඔළුවේ දුවන්නේම මම මගේ පවුල බලා ගන්න ඕනේ කියන්නේ. මගේ අම්මා තාත්තා මගේ නංගි අක්කා මම බලා ගන්න ඕනේ. එයාගේ දරුවොත් මම බලා ගන්න ඕනේ. ඒක මගේ වගකීමක්. එහෙම තැන්වලදී ඔබට නොදැනුවත්වම ඔබේ පවුල මිස් වෙන්න පුළුවන්. නිකමට හරි ඔබ ගැන හිතුවද? ඔබ හිතනවද ඔබ මේ හැමදේම ලබා දීලා ඔබට යම් කිසි අවශ්‍යතාවයකදී ඔවුනුත් ඒ වගේම ඉඳී කියලා. එහෙම ඉන්නවා නම් ඔබට ඉන්නේ හරිම සුවදශීලී, කරුණාවන්ත, ආදරණීය පවුලක්. නමුත් බහුතරයක් සමාජය ඇතුලේ අපිට අහන්න ලැබෙන කතාවල අපි ඒක දකින්නේ නැහැ. අපි අහන්නේ මම හැමදේම ඒගොල්ලෝ වෙනුවෙන් කරා. හැබැයි මට අවශ්‍ය මොහොතේදී ඒ කවුරුත් මං වෙනුවෙන් හිටියේ නැහැ. අඩුම මගේ අම්මා තාත්තවත් මං වෙනුවෙන් හිටියේ නැහැ. මං පාවිච්චි වෙලා කියන එක. ඒ හින්දා දරුවෝ දෙමාපිය වෙනුවෙන් යුතුයකම් වගකීම් ඉටු කරන්න ඕන. නමුත්
එක් දරුවෙක් මත සමස්ත වගකීම පටවන්න එපා. දරුවෝ 5-6ක් ගෙදර ඉන්නවා නම් දෙමාපියන්ගේ වගකීම ඒ දරුවෝ 5-6 දෙනාම සමානව ගන්නවා මිසක් ඔයා විතරයි අම්මා තාත්තා බලා ගන්න ඕනේ කියන හැඟීම ඒ දරුවගේ හිතේ රෝපණය කරන්න එපා. ඔබ නොදැනුවත්ව හෝ ඔබේ එක් දරුවෙක් මත සමස්ත පවුලේ වගකීම් පටවපු දෙමාපියෙක් නම් දැන් දරුවෝ හැමෝම මත ඒ වගකීම් ටික පටවන්න. මොකද ඔබේ දරුවත් ජීවත් වෙන්න අයිතිය තියෙන ආදරණීය මිනිසෙක්. ඔහුගේ හෝ ඇගේ හිතේ වර්ධකාරී හැඟීමක් ඇති කරන්න එපා. ඔයා පවුලේ වගකීම් ඔක්කොම ගත්ත ආදරණීය දුවෙක් හෝ පුතෙක් නම් ඔයාට මහන්සි ඔයාට බෑ කියලා කියන්න ශක්තිය හදාගන්න. ඒක පාපකාරී ක්‍රියාවක් නෙමෙයි. ඒක මේ මොහොතේ ඔයාගේ අයිතියක්. මොකද ඔයාට ජීවත් වෙන්න අයිතිය තියෙනවා.